તો අලුතින් කොට්ටාස අලුතින් ඒක ගොඩනගන්නේ අලුත් ප්‍රශ්නයක් ඇති වුණාම අපේ රටේ මූල්‍ය අපරාධයක් බහුල වෙච්ච රටක් නෙවෙයි. ඒ නිසා 1950 දී අපිට මූල්‍ය අපරාධ කොට්ටාසයක් ඕන වෙන්නේ නැහැ. 1960 දී අපිට මූල්‍ය අපරාධ කොට්ටාසයක් ඕනේ නැහැ. ඒ දේශපාලක තමන්ගේ තියෙන දේපලත් විකුණලා දේශපාලනය කරන්නේ. හැබැයි අද මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අද මහා දැවැන්ත දේපල මහජනයාගේ දේපලක් එක්රස් කරගත්තු මූල්‍ය අපරාධය සිද්ධ වෙමින් තිබෙනවා. අන්නේ මූල්‍ය අපරාධ විමර්ශනය වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයක් අවශ්‍යයි. ඕනේ නැද්ද? ඒක ප්‍රශ්නයක් වුණාම තමයි ඔය කුඩනේ. ඒ නිසා දැන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයක් තිබෙනවා. දැන් මොකද වෙමින් තිබෙන්නේ? දැන් අලුත් තර්කයක් ගොඩනගමින් තිබෙනවා. අපිට මතකයි රාජපක්ෂ මහත්මයාගේ කාලේ දේශප්‍රේමීත්වය පිළිබඳ සටන් පාඨය ආවේ කොහොමද? රාජපක්ෂ මහත්තයාට පක්ෂපාතී නම් දේශප්‍රේමී. රාජපක්ෂ මහත්තයාට එරෙහි නම් දේශද්‍රෝහී. අද මධ්‍යම රාත්‍රියේ 12 ඉඳන් 12 දක්වා රාජපක්ෂ මහත්තයාට පක්ෂපාතී නම් ඔහු දේශප්‍රේමියෙක් වුණා. හිත ඉඳන් විරුද්ධ නම් ඔහු දේශද්‍රෝහියෙක් වුණා. එනිසා අපේ රටේ දේශප්‍රේමීද දේශද්‍රෝහිද කියන නිර්ණායකය රාජපක්ෂට පක්ෂද නැද්ද කියන එක මත තීරණය වෙන යුගයක් තිබුණා. අදත් මොකද වෙලා තිබෙන්නේ? අදත් වංචනිකයේද නැද්ද කියන තීරණය මොකක්ද? වංචනිකයේද නැද්ද කියන නිර්ණායකයාද මෛත්‍රී රනිල් හාණ්ඩුවට පක්ෂපාතද නැද්ද කියන තැනට අවිල්ලා තිබෙනවා. නැත්තම් මේ කැබිනට් මණ්ඩලයේ බොහෝ අයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ පරීක්ෂණ සිද්ධ වෙමින් තිබෙනවා. නමුත් ඒ පරීක්ෂණ කිසිවක් ඉස්සරහට යන්නේ නැහැ. එයි මූල්‍ය අපරාධ පිළිබඳ පරීක්ෂණ කළ යුතුද නැද්ද? හොරාද නැද්ද? වංචනිකයද නැද්ද? මහජන මුදල් දේපල හොරකම් කරපු කෙනාද නැද්ද කියන නිර්ණායක බවට පත් වෙලා තිබෙනවා. මෛත්‍රී රනිල් හාණ්ඩුවට හවුල්ද විරුද්ධද කියන සාධකය. ඒ නිසා මෛත්‍රී රනිල් හාණ්ඩුවට හවුල් අය බොහෝ ප්‍රමාණයක් ආරක්ෂා වෙමින් තිබෙනවා. සමහර අය ආරක්ෂා වීම වෙනුවෙන්ම හවුල් වෙලා සිටිනවා. නැත්තම් ලක්ෂ්මන් යාපා නමුනාසලා දන්න මේ මාතර දිස්සකේ මහින්දගේ ප්‍රධානම බලකණුව ආණ්ඩුවේ අමාත්‍ය ධූරයකට තල්ලු වෙන්නේ ඇයි? ආරක්ෂාව. ඒ වගේම තමයි ලක්ෂ්මන් වසන්ත පෙරේරා ආණ්ඩුවේ කොටස් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අතිජාත මිත්‍රයා ආණ්ඩුවේ කොටස් කරුවෙක් වෙන්නේ නෙවෙයි. ආරක්ෂාව. ජගත් පුෂ්පකුමාර ආණ්ඩුවේ කොටස් කරුවෙක් වෙන්නේ. වංචා දූෂණ වසාගෙන අනුර යාපා සුසිල් ප්‍රේමජයන්ත එස්.බි. දිසානායක මේ සියල්ලන්ට බෙරෙව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ පරීක්ෂණ තියෙනවා. නමුත් ඒවා යටපත් කරලා තිබෙනවා. මොකක් වෙනුවෙන්ද? ඔවුන් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවේ හවුල් කරුවා. මේක සිද්ධලා. එනිසා මේ පරීක්ෂණ ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අපි බලපෑමක් කළ යුතුයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල මහත්තයාගේ හොරු ඇල්ලිල්ල හොරු ගැන කරන දේශනාවන් ගත්තොත් යන් කේතලේ මුට්ටියට කළුයි කියනවා. කේතලේ ඇඟිල්ල දික් කරලා කියන මුට්ටියට කළුයි කියලා. රවි කරුණානායක ඇඟිල්ල දික් කරලා කියනවා මේ යෝසිත හොරෙක් කියලා. එහෙම නැත්නම් රාජිත් සේනරත්න ඇඟිල්ල දික් කරලා කියනවා රෝහිත අබේගුණවර්ධන හොරෙක් කියලා. ඒක හරියට කේතලේ මුට්ටියට ඇඟිල්ල දික් කරනවා වගේ වැඩක් කළුයි කියලා. එනිසා මේ වංචා දූෂණ පිළිබඳ විශාල වියවුලක් සහිත අදහසක් රට තුල දැන් ගොඩ නැගෙමින් තිබෙනවා.